දැනට ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන සියලුම භික්ෂුන් වහන්සේලාට කරන තම සුවිශේෂී හෙළිදරව්වක් වර්තමාන ශ්‍රී ලංකාවෙහි භික්ෂුන් වහන්සේලාගේ කාල ක්‍රියාව හැසිරීම රටාව පිළිබඳව නොඑක් ආකාරවලින් මැසිවිලි එනවා මිනිසුන්ගෙන් භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම රටාව සම්බන්ධයෙන්. මේ පිළිබඳව දීසන් බලය සංවිධානයේ විදියට සංවිධානයක් පිහිටුවාගෙන සියලුම භික්ෂුන් වහන්සේලා ඒකරාශී කරලා භික්ෂු සම්මුතියක් හරහා ඒ කියන්නේ මහානායක හාමුදුරුවරුන්ගේ ආශිර්වාදයෙන් රාජ්‍යයට ඉදිරිපත් කරලා රාජ්‍ය අනුග්‍රහය සහිතව ධර්ම සංගායනාවක් හරහා මේට විසඳුම් සෙවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි දැනට ලිපි කිහිපයක් යවලා තියෙන මහානායක හාමුදුරුවරුන්ට මේක දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන යන වැඩසටහනක් නමුත් මේ මෑතක බොහොම සක්‍රීය ලෙස භික්ෂුන් වහන්සේලාගේ එකමුතුවකුත් එක්ක අපේ නායක හාමුදුරුවරුන්ට ලිපියක් ලියලා නායක හාමුදුරුවරු හරහා රජයට ඒ පිළිබඳව ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව තමයි මේ කටයුත්තට ඒ අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ කියන කාරණාව අපිට මෑතකදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඒ කොමසාරිස් ජෙනරාල්තුමා ඉදිරියේ අපිට වෙච්ච සාකච්ඡාවකදී අපිට දැනුවත් කරා භික්ෂුන් වහන්සේලා විදිහට අපි කරපු සාකච්ඡාවක් තුළ. ඉතින් මේ පිළිබඳව බලාපොරොත්තු වෙන්න සීලොම් භික්ෂුන් වහන්සේලා දිගින් දිගටම අපි දැනුවත් කිරීම මාලාවක් කරගෙන යනවා. අපි විශේෂයෙන්ම භික්ෂු එකමුතුවක් ධර්ම සංගායනාවක් වෙනුවෙන් වූ භික්ෂු එකමුතුවක් කියලා අපි ඒ හදාගත්ත WhatsApp සමූහයක් කණ්ඩායමක් විදිහට අපි මේක කරගෙන යන්නේ. විශේෂයෙන්ම සීලොම් භික්ෂුන් වහන්සේලා මේ වැඩ පිළිවෙලට ඒකරාශී වීමට දැන් කාලය එළඹිලා තියෙනවා. දැනට සම්බන්ධ වුණු භික්ෂුන් වහන්සේලා තවත් භික්ෂුන් වහන්සේලා මේ කටයුත්තට එකතු කරගන්න කියලා බොහෝමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අපි යෙදෙන සියලුම ලිපි විදියට හෝ වීඩියෝ විදියට හෝ සාකච්ඡා ඇතුළු සියලුම දේවල් අපි දැනට WhatsApp තාක්ෂණය ඔස්සේ ඒ හදාගතපු ඒ කණ්ඩායමට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිචාරය අපි මේ වෙනුවෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා.